ආයිබෝන් කියලා පිළිගන්නවා සිංහල රෙසිපි YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ ඉන්දියාප්පු කොත්තුවක් කොහොමද ඉක්මනින් හදාගන්නේ කියලා. ඉන්දියාප්පු කොත්තුවට ඕන ඉන්දියාප්ප ටික හදාගන්න විදිය ඉතින් හැමෝටම කියලා දෙන්න ඕනේ නැහැ. බොහෝ දෙනා දන්නවා ඉන්දියාප්ප කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඊටු ටික කොහොමද හදාගන්නේ කියලා අපි බලමු ඉස්සරහට වීඩියෝ එකකින්. අපි බලමු මේකට අවශ්‍ය ලෝල් ටික මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා ලීස් ගහක්, කැරට් අරයක්, මාළු මිරිස් කරලක්, රම්පේ, කරපිංචා, තක්කාලි ගෙඩියක්, බීලුණු ගෙඩියක්, ඒ වගේම චිකන් ග්‍රෑම් 400ක් මම මෙතන අරගෙන තියෙනවා. කොත්තුවට ඕනේ මස් සොද්ද දාගන්න මෙතන තියෙනවා කරපිංචා, තක්කාලි, රම්පේ, සේර, බීලුණු බෑයක්, කුරුදු, එනසල්, කරාමුණට සහ තලාගත්ත සුදුලුණු. පියනම් චිකන් කරි එක හදාගමු. භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් මේස ඇඳි 4ක් විතර වගේ මම එකතු කරගන්නවා. ඒ ටික රත් වෙන්න ඇරලා බීලුණු, සුදුලුණු, රම්පේ, කරපිංචා, එනසල්, කරාමුණටි, කුරුදු සල්පයකුත් මම මේකට එකතු කරගන්නවා. ඒ ටික සාමාන්‍යයෙන් බැදීගෙන එනකොට මම කපාගත්ත තක්කාලි ටිකත් මේකට එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරලා විනාඩියකට විතර පස්සේ මම මේකට මස් කරි කුඩු 3-5 කුඩු, කහ සහ කළු කුඩු එකතු කරගන්නවා. මම වැඩි මේකට සැර එකතු කරන්නේ නැහැ. මගේ පුංචි බබාට තමයි මම මේ ඉන්දියාප්ප කොත්තුව හදන්නේ. 3-5 සියල්ල එකතු කරගත්තට පස්සේ මේක ටික වෙලාවක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. තුන පහ ටික හොඳින් ටෙම්පරාදු වෙන අතරේ අපි මේකට එකතු කරගන්නවා චිකන් ටික. ඒ වගේම මට කියන්න අමතක වුණා සීර කැලි කීපයකුත් මම මේකට එකතු කරගත්තා. චිකන් එක මද වෙලාවක් තැම්බෙන අතරේ සෝයා සෝස් මේස ඇඳි දෙකක් විතර සහ වතුර කප් එකක් එකතු කරලා මේ චිකන් එක හොඳින් තැම්බෙන්න තියන්න ඕනේ. අපි කොත්තුවක් හදන නිසා අපිට මේකේ හොදි ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ තමයි මම මේකට වතුර කප් එකක්ම එකතු කරගත්තේ. චිකන් එක තැම්බෙන අතරේ ඉන්දියාප්ප කොත්තුවට අවශ්‍ය කරන එලෝල් ටික මම සූදානම් කරගත්තා. ඒ වගේම ඉන්දියාප්ප කොත්තුවකට සාමාන්‍යයෙන් ඉන්දියාප්ප 15ත් 20ත් අතර වගේ ප්‍රමාණයක් ගන්නවා. එක ඉන්දියාප්පයක් 4ට වගේ කඩලා අපි සූදානම් කරගන්න ඕනේ. අපි මුලින්ම භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් මේස ඇඳි 3ක් විතර වගේ දාලා රත් වෙන්න ඇරලා මුලින්ම සුදු රූට් එක එකතු කරගන්නවා. සුදු ලුණු ටික රන්වන් පැහැයට බෙදෙනකොට මම මේකට බිත්තර දෙකක් එකතු කරලා ඉන් අනතුරුව කාපාගත්ත මාළු මිරිස් ටික, කැරට්, කරපිංචා මේ ටික එකතු කරලා පොඩි වෙලාවක් තැම්බෙන්න ඇරලා තමයි අපි මේකට ලීස් එකතු කරගන්න ඕනේ. නැත්නම් ලීස් ටික ඉක්මනට තැම්බිලා එකේ පාට වෙනස් වෙන්න ගන්නවා. මේ ටික පොඩි වෙලාවක් ටෙම්පරාදු වෙන්න අරලා අර ඉන්දියාප්ප 15 මම මේකට එකතු කරගන්නවා. ඔයාලා හොඳට බලන්න ඉන්දියාප්ප ටික 4ට කල්ලා වගේ තියෙන්නේ. ඒක පොඩි වෙලාවක් කලවම් කරලා ඊට පස්සේ ඔයාට කැමති විදිහට චිකන් ප්‍රමාණය සහ චිකන් හොදි මේකට එකතු කරගන්න පුළුවන්. මේ ඉන්දියාප්ප කොත්තුවට වැඩි අපි චිකන් හොදි එකතු කරන්නේ නැහැ. එහෙම වුණොත් ඉන්දියාප්ප ටික ඇලෙන්න ගන්නවා. ඒක නිසා ඉන්දියාප්ප කොත්තුවකට අපි චිකන් හොදි දානවා නම් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි දාන්නේ. අනිත් කාරණාව මම මෙතනදී ලුණු පාවිච්චි කරේ නැහැ. මොකද චිකන් කරි එකේ තියෙන ලුණු ප්‍රමාණය බොහෝ දුරට ප්‍රමාණවත් වෙනවා අපි ඉන්දියාප්ප කොත්තුවක් හදනකොට. මේ වීඩියෝ එක බලන ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් යාළුවන්ටත් බලන්න share කරන්න.
අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.